ආයිබෝන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපි දන්නවා Toyota Vitz රථය කියන්නේ ලංකාව තුල ඉතාම ජනප්‍රිය වාහනයක්. ඉතින් විශේෂයෙන්ම අපේ වර්තමානයේ සැලකුවාට පස්සේ මේ Toyota Vitz රථය වගේම මේ Toyota Vitz රථයට සමාන Toyota රථයක් ලංකාව තුල මේ වෙද්දි ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේ රථය ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Toyota සමාගමෙන් නිෂ්පාදනය කරන Toyota Yaris රථයේ සම්පූර්ණ රිවිව් එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ රථය ලංකාව තුල විශේෂයෙන්ම ඉතාමත් ජනප්‍රිය වෙන්න හේතු කිහිපයක්ම බලපාලා තියෙනවා. අපි මේ හේතු ටිකත් එක්ක මේ රථයේ සියලු විස්තර මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් අපිට පොඩි ආරාධනයක් තියෙනවා කරන්න. ඒ තමයි අපේ channel එක මේ වෙනකන් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරගෙන යන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි කතා කරමු Toyota Yaris රථය ගැන. විශේෂයෙන්ම මේ Toyota Yaris රථය එංගලන්තයේ නිෂ්පාදනය කරන Toyota Yaris රථ අපිට ලංකාවට ආනයනය කරන්නත් පුළුවන්. ජපානයේ නිෂ්පාදනය කරන Toyota Yaris රථ අපිට ලංකාවට ආනයනය කරන්නත් පුළුවන්. එතකොට එංගලන්තයේ නිෂ්පාදනය කරන Toyota Yaris රථ ගත්තොත් එහෙම මේකේ version 3ක් අපිට බලා ගන්න පුළුවන්. එක version එකක් තමයි 1.5 liter petrol engine එකක් සහිත වාහනය. අනිත් එක තමයි 1.5 liter hybrid වාහනය. ඒ වගේම තමයි තව මාදිලියක් තියෙනවා 1.5 liter hybrid 4-wheel drive වාහනය. ඊළඟට ජපානයේ නිෂ්පාදනය කරන මාදිලිය විදිහට අපිට බලා ගන්න පුළුවන් 1 liter 3 cylinder petrol engine එකක් සහිත වාහනය. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ මේ වෙද්දී ඉතාම ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ ජපානයේ නිෂ්පාදනය කරන 1 liter එහෙම නැත්නම් 1000cc 3 cylinder petrol engine එකක් සහිත වාහනය තමයි ලංකාවේ විශේෂයෙන්ම මේ වෙද්දී ජනප්‍රිය වෙලා තියෙන්නේ. එතකොට මේ වාහනේ එන්ජින් එකේ පවර් එක විදිහට අපිට හෝස් පවර් 72ක් බලා ගන්න පුළුවන්. ටෝක් එක විදිහට නිව්ටන් මීටර් 93ක ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ වාහනය මැනුවල් ගියර් බොක්ස් එකක් සහිත වාහනයක් විදිහට මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි CVT ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් සහිත වාහනයක් විදිහට මිලදී ගන්නත් පුළුවන්. ලංකාවේ මේ වෙද්දි ජනප්‍රිය වෙලා තියෙන්නේ CVT ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් සහිත වාහනය. සාමාන්‍යයෙන් බිඳුවේ ඉඳන් පැයට කිලෝමීටර් 100 දක්වා මේක ස්පීඩ් කරන්න තප්පර 13.8ක වගේ ප්‍රමාණයක් වැය වෙනවා කියලා නිෂ්පාදකයා ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේ වාහනයට උපරිම වේගයේ විදිහට පැයට කිලෝමීටර් 180ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් එහෙම ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 20ක් 30ක් අතර ප්‍රමාණයක් මේ වාහනේ ධාවනය වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ රථේ ධාවනය කරන රියදුරුගේ ඩ්‍රයිවිං ස්ටයිල් එක මත. ඒ වගේම තමයි මේ රථේ ධාවනය කරන්නේ මොන වගේ ප්‍රදේශයකද කියන කාරණාව මත මේ ඉන්ධන කාර්යක්ෂමතාවය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි කෙටියෙන් කතා කරමු මේ වාහනයට ලැබිලා තියෙන ෆීචර්ස් මොනවද කියන කාරණාව. ඒකෙදි සාමාන්‍ය කමර්ෂල් වෙහිකල් එකකට ලැබෙන සියලුම ෆීචර්ස් මේ වාහනයේදී අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම power steering, power windows පහසුකම, power mirrors, reverse camera පහසුකම, keyless entry, navigation වගේම push start පහසුකමත් මේ වාහනයට ලැබිලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් වාහනයක් ගන්න කලින් ඒ වාහනයේ safety සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු කරනවා. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ මේ Toyota Yaris රථයට ලැබිලා තියෙන safety features මොනවද කියන කාරණාව බලන්න. මේ වාහනයට අපිට ABS පහසුකම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ anti-lock braking system එක. විශේෂයෙන්ම sudden braking වලදී වාහනේ stability එක තියාගන්න මේ ABS system එක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපිට airbags 8කින් යුතු airbag system එකක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ airbag system එකේ side airbags අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට මේ වාහනේට ESC එහෙම නැත්නම් electronic stability controlling පහසුකම ලැබිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වාහනේ ගැලපෙන්නේ කාටද කියලා අපි කතා කරොත් එහෙම ඉස්සල්ලාම වාහනයක් ගන්න කෙනෙකුට ඊටාම සුදුසු වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේක controlling ඊටාම පහසු වාහනයක්. ඒ වගේම තමයි ලේඩි කෙනෙකුට එහෙම නැත්නම් ගර්ල් කෙනෙකුට ඊටාම සුදුසු වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන්
කපල් එකකටත් සුදුසු වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒකම තමයි ගොඩක්ම සිටි ඒරියාස් තම පාවිච්චි කරන්නේ. ගොඩක්ම නගරබදව එහෙ මෙහෙ යන කෙනෙක් නම් ඒ වගේ කෙනෙකුටත් ඊටම හොඳ වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කිලෝමීටර් 100ට වඩා අඩු දුරක් තමන්ගේ රාජකාරී ස්ථානයට දිනපතා යන්න එන්න වාහනයක් හොයන කෙනෙක් ඉන්නවා නම් මේ වගේ කෙනෙකුටත් ඊටාම සුදුසු වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ අපි කතා කරපු ෆීචර්ස් තියෙන අනික් වාහන මාදිරිත් එක්ක මේ වාහනය සංසන්දනය කරොත් එහෙම මේකේ වාසි කිහිපයක් තියෙනවා. ඒ තමයි අනිත් වාහන වලට සාපේක්ෂව අපිට මේකේ මිල ගණන් අඩු වගේක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රයිස් පොයින්ට් එකේම තියෙන අනිත් වාහනත් එක්ක සංසන්දනය කරද්දී මේකේ වැඩි පර්ෆෝමන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සේෆ්ටි එක අතින් ගත්තත් අනිත් වාහන වලට සාපේක්ෂව මේ ප්‍රයිස් පොයින්ට් එකේ තියෙන අනිත් වාහන වලට සාපේක්ෂව ඉතා හොඳ සේෆ්ටි ෆීචර්ස් මේ වාහනේට ලැබිලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ වාහනේ ස්වභාවය ගැන. අපි වාහනේ ඉදිරිපසින් පටන් ගමු. මේකේ ෂෙල් එක එහෙම නැත්නම් ග්‍රිල් එක ගැන අපි කතා කරොත් එහෙම තරමක් විශාල ග්‍රිල් එකක් අපිට මේ වාහනේදී බලා ගන්න පුළුවන්. මේකෙදී අපිට LED headlights හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය headlights තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි Toyota logo එක අපිට ෂෙල් එකට ඉහළින් බලා ගන්න පුළුවන්. පිටුපස බ්‍රේක් ලයිට් සෙට් එක අපි සැලකුවොත් එහෙම අලංකාර බ්‍රේක් ලයිට් සෙට් එකක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ෆැක්ටරි ෆිටඩ් ස්පොයිලර් එකක් මේ වාහනේට ලැබිලා තියෙනවා. ඊළඟට ටයර් ගැන කතා කරොත් එහෙම අපිට මේ වාහනේට ඇලොයි වීල්ස් හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය රිම් සහිත සාමාන්‍ය රිම් කප් සහිත සාමාන්‍ය ටයර් තමයි මේ වාහනේට ලැබිලා තියෙන්නේ. ඊළඟට අපි වාහනේ අතුල ගැන විස්තර කතා කරමු. ස්ටියරින් වීල් එකෙන් අපි පටන් ගත්තොත් එහෙම අපිට ඩුවල් මල්ටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් එකක් මේ වාහනේට ලැබිලා තියෙනවා. ඊළඟට අපි මීටර් පැනල් එක ගැන අවධානය යොමු කරමු. අපිට දෙපස ඇනලොග් මීටර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඒකෙදි දකුණු පැත්තේ වාහනේ ස්පීඩ් එක මනින්නත් වම් පැත්තේ වාහනේ RPM එකේ ස්පීඩ් එක මනින්නත් ගේජ් දෙකක් මේ වාහනේට ලැබිලා තියෙනවා. මේ ඇනලොග් මීටර් දෙක මැද අපිට කුඩා LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒකෙදි වාහනේ ධාවනයට අදාළ සියලු තොරතුරු මේ LCD ඩිස්ප්ලේ එක හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එක මැද අපිට Toyota Infotainment System එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිස්ටම් එකට යටින් අපිට AC controlling panel එක බලා ගන්න පුළුවන්. ගියර් ලීවර් එක ගැන කතා කරොත් එහෙම අපිට ෆ්ලෝබෝඩ් එකට සවි වුණු ගියර් ලීවර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බොහොම පහසුවෙන් හසුරවන්න පුළුවන් ආකාරයට මේ ගියර් ලීවර් එක ස්ථානගත කරලා තියෙනවා. ඊළඟට අපි ෂීට් ගැන කතා කරමු. ඉදිරිපස සහ පිටුපස සීට් පේලි දෙකම සැලකුවට පස්සේ ඉතාම හොඳ සුව පහසු ෂීට් පද්ධතියක් අපිට මේ වාහනේදී බලා ගන්න පුළුවන්. ඒකෙදි ඉදිරිපස සීට් දෙකට අදාළව අපිට හොඳ ලෙග් ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. පිටුපස සීට් දෙකට යද්දී මේ ලෙග් ස්පේස් එකේ යම්කිසි ලිමිටේෂන් එකක් තියෙනවා. ඊළඟට අපි වාහනේ පිටුපස බූට් ස්පේස් එක ගැන කතා කරමු. මේ වාහනේ සාමාන්‍ය වාහනේ ප්‍රමාණයත් එක්ක සලකනකොට සාමාන්‍ය ප්‍රමාණයේ බූට් ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මැද තියෙන සීට් දෙක ඉස්සරහට නමලා මේ බූට් ස්පේස් එක වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই ටික තමයි විශේෂයෙන්ම අපිට Toyota Yaris රථය ගැන කතා කරන්න තියෙන්නේ. ඉතාම හුරු බුහුටි පෙනුමක් තියෙන, ඒ වගේම තමයි ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන, ඒ වගේම තමයි ඉතාම හොඳින් හසුරවන්න පුළුවන් වාහනයක් විදියට අපිට මේ වාහනය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ Toyota Yaris රථය ගැන? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලත් මේ Toyota Yaris රථයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ වෙනකොටත් Toyota Yaris රථයක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අත්දැකීමත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. අනිත් අයට මේ කාරණා ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අද අපි කතා කරපු මේ Toyota Yaris රථය ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඒවට බලලා උත්තර දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි අපේ මේ channel එක හරහා ඔටෝමොබයිල් සම්බන්ධයෙන්, වාහන රිවිව්ස් සම්බන්ධයෙන් සහ වාහනවල නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් වීඩියෝ රාශියක් අරගෙන අවිල්ලා තියෙනවා. ඒ වීඩියෝස් ටිකත් නරඹන්න කියලා ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරගෙන යන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කැමති මොකක් හරි වාහනයක් තියෙනවා නම් මේ වාහනේ රිවිව් එක ගෙනාව නම් හොඳයි කියලා ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඒ කාරණා ගැනත් අනිවාර්යයෙන්ම අවධානයක් යොමු කරනවා. එහෙනම් මේ දක්වා මේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාටම ස්තුතියි. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.